ආයුබෝවන් යාළුවනේ වැදගම් YouTube නරඹන ඔබට සුබ දවසක්. සාරධර්ම වනසන නීති රීති වලට හා සමලිංගික චර්යා ප්‍රවර්ධනයට එරෙහිව මහනා හිමිවරු ඊයේ ජනාධිපතිවරයාට කෙලින්ම ලිපියක් යොමු කරා. මේ ආකාරයෙන් මහානායක හිමිවරු ජනාධිපතිවරයාට ලිපියකින් ලියන්න තීරණය කරේ පසුගිය කාලයේදී රජය විසින් ගත්ත අත්නෝමතික නීති සම්පාදනයක් නිසයි. මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ නීති රීති වලට අනුව සමලිංගික චර්යා ප්‍රවර්ධනය කිරීම සහ විදේශීකයන්ට ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ සුව පහසු ආකාරයට ලිංගික චර්යාවන් ඉදිරියට කරගෙන යාමට අනුබල දීම සංචාරක ක්ෂේත්‍රයේ මුවාවෙන් සිදුවන බවකුයි මහානායක හිමිවරු ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙන්නේ. සමාජ පරිහානියට හේතුවන අදූරදර්ශී නීති හඳුන්වා දීම හා සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීම රාජ්‍ය යාන්ත්‍රණය කටයුතු කිරීම අවාසනාවට කටයුත්තක් බවයි අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරවමින් අපගේ මහානායක හිමිවරු කරුණු දක්වා ඇත්තේ. මේ ආකාරයෙන් මල්වත්තු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හාමුදුරුවොත් අස්ගිරි පාර්ශවයේ මහානායක නම කීමට අවසරයි අතපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හාමුදුරුවොත් අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති හාමුදුරුවොත් ශ්‍රී ලංකා රාමාන්‍ය නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහානායක හාමුදුරුවොත් අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. වර්තමාන රජය මෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ 82 වෙනි වගන්තියට ශාරීරික දඬුවම් කිරීමේ වරද නමින් යෝජිත සංශෝධනය මෙන්ම සදාචාරක විරෝධී සංචාරක සංවර්ධන අධිකාරිය මගින් සමලිංගික සේවය පදනම් කරගත් සංචාරක ශ්‍රේෂ්ඨයට ප්‍රවර්ධනය අනුග්‍රහය ලබා දෙන එවන් බරපතල සාරධර්ම විරෝධී ක්‍රියා මේ ලිපිය මගින් විවේචනයට ලක් කර තිබෙනවා. මේ ආකාරයෙන් පහුගිය කාලය පුරාවටම යම් යම් රජවල් සමලිංගික සේවනය වාගේම සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් කසුකුසු ගානවා ඔබට අපට මතක ඇති. හැබැයි මේ ආකාරයෙන් එය නීති පද්ධතියට එකතු කර පළමු අවස්ථාව මෙන්ම ඒ සම්බන්ධයෙන් සංඝරත්නයේ බරපතල අප්‍රසාදය මේ මහානායක හිමිවරු පළ කර තිබෙනවා. හිංසනය පිටුදක ශික්ෂණයට මුල් තැන දීමේ පරමාදර්ශයක් ලෙසයි දණ්ඩ නීති සංග්‍රහය මේ ආකාරයෙන් සංශෝධනයට ලක් කරන්න රජයේ තීරණය කර තිබෙන්නේ. මේ ඊටාම අදූරදර්ශී මෙන්ම ආචාර ධර්ම පද්ධතියට යටත් නොවන සමාජ සංස්ථා බිඳ වැටෙන කරුණක් බවයි ඒ වගේම නොහික්මුණු තරණ පරමුණක් බිහි කරන බවයි මහානායක හිමිවරුන්ගේ අදහස වී තිබෙන්නේ. ඒ වගේම මේ කාරණාව නිසා ඉදිරියේදී සමාජ සංස්කෘතික බැඳීම් බිඳ වැටීම තුළින් ළමා අපචාර මෙන්ම සංස්කෘතිය බිඳ වැටෙන බවකුත් ඔවුන් හඳුන්වා දී තිබෙනවා. අදූරදර්ශී මේ නායකත්වයට විරුද්ධව ඒ වගේම මෙම තීරණවලට විරුද්ධව එම මහානායක හිමිවරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියේ දිගින් දිගටම කරුණු දක්වා තිබෙනවා. ඒ වගේම පසුගිය දිනවල ජනමාධ්‍ය තුලින් රජයේ මාධ්‍ය තුලින් විකාශය වුණු ඇතැම් ටෙලිනාට්‍යවල පවා මෙවැනි සමලිංගික ක්‍රියාකාරකම් සමාජය තුළට කාවද්දන්නට උත්සාහයක් ගත් බව අපට පෙනෙන්නට තිබුණා. ITN මාධ්‍ය ජාලය තුලින් විකාශය කෙරුණු වීදුරු තිර නැමැති ටෙලිනාට්‍යයත් එවැනි අපට මෑතකදී දකින්න ලැබුණු එක් උදාහරණයක්. නිර්මාණශීලීත්වය අගයන අතරම ඒ වගේම සමාජයට ලබා දෙන යම් යම් පණිවිඩ මෙම රූපවාහිනී මාධ්‍ය තුලින් ජනතාව කෙලින්ම වැළඳ ගන්නවා. ඉතින් ජනතාව බුද්ධිමත් කියා අප සිතුවත් මෙවැනි කාරණා තුලින් අප තවදුරටත් සමාජ ශික්ෂණය අතින් ඇද වැටෙන බව ඔබත් මමත් පිළිගත යුතු කාරණාවක්. ඉතින් වගකිව යුතු සංඝරත්නයක් විදිහට රජයට මේ ආකාරයෙන් දැනුවත් කිරීම ඊටාම වැදගත් මෙන්ම දූරදර්ශී ක්‍රියාවක්.
තවදුරටත් අධර්ම රාගය, මව්පියා සහෝදරයා සහෝදරිය ආදී බැඳීම්, ඥාති සම්බන්ධතාවන් නොසලකන තිරිසන් සතුන් මෙන් ලිංගික ප්‍රහසනය සඳහා පුද්ගලයා යොමු කිරීම මිච්ඡා ධර්මයට අනුබල දීමක් බවයි මේ මහානායක හිමිවරු ලිපියේ තවදුරටත් දක්වා තිබෙන්නේ. ඒ වගේම මේ තුලින් සමාජයේ බිඳ වැටීමත්, පුද්ගලයාගේ ආයුෂ හා වර්ණය පරිහානියට පත්වන ආකාරයත් මහානායක හිමිවරු අනුර කුමාර දිසානායක මහතාට උදාහරණ සහිතව ලිපියේ පැහැදිලි කර තිබෙනවා. ඉතින් ඉදිරියේදී ජනාධිපතිවරයාගේ මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර ලැබුණු වහම ඔබට ගෙනෙන්න අප සූදානම්. ඔබගේ අදහසත් මතක ඇතුව වීඩියෝ එකට යටින් කමෙන්ට් කරන්න. ඔබට සුබ දවසක්.